විනාඩි 10ක 15ක ඉතාම කෙටියෙන් කාර්යබහුල ජීවිත ගත කරන යුගයක අපි ඉන්නේ. ඒක හන්ද දීර්ඝ බණ අහන්න අවස්ථාව හම්බ වෙනවා අඩුයි. ඒ නිසා අපි කල්පනා කරලා ඉස්සෙල්ලා පසුවට මොනවා හරි කරනකම් මුලින්ම කෙටියෙන් කරුණු කාරණා කියන්න. ඉතින් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ මාර්ගය පිළිබඳව, මැදුම් පිළිවෙත පිළිබඳව පොඩි කරුණු කාරණා ටිකක් ඉදිරියේදී ඉදිරිපත් කරන්න. ඔබ ඒ සඳහා බලාපොරොත්තු වෙලා ඉන්න. ඒක ඔබට බොහොම අනුකම්පාවෙන් කරන දෙයක් මිසක් මම දන්න කෙනෙක්, දහම දන්න කෙනෙක්, එහෙම නැත්නම් මට ප්‍රසිද්ධියක් ලබා ගන්න එහෙම අදහසක් මා තුල නැහැ. මම දන්නා කරුණු මාත් එක්කම මැරෙන්නේ නැතුව ඔබට යම්කිසි පැහැදිලි කර දීමක් කරොත් ඒක කොහේ හරි ඒක ඉදිරියට ඉස්සරහට පවතී. බුදුදහමේ චිරස්ථිතිය බොහෝ කාලයක් පැවැත්ම සඳහා ඒ වගේම භික්ෂුන් වහන්සේලාගේ අපි අර ඩියුටි කියන්නේ අපේ ප්‍රධානම කාරණය තමයි ආගමික වැඩ කරන එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සිරි සද්ධර්මය ලෝකයා අතරට අරගෙන යනවා. ඉතින් ඒ සඳහා තමයි මේ වෑයම, මේ උත්සාහය හැමදෙනාටම එනම් තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.